දුටුවාම හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගේ ගාව ඔය හිතට අමතකද බිඳගමා මගේ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙරවාගේ දැස දුටුවා Welcome back. ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්නේ Helion Electronics SL10K channel එකත් එක්ක. ඉතින් මම ඔයාලට මේකේ වීඩියෝ එකක් අරන් එනවා කියලා තිබුණේ. අතරම මම ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඔයාලට මතක ඇති. ඒකෙන් මම නිරූපණය කරා මේ VDS 2099 මේකේ full review එකක් අරන් එනවා කියලා. ඉතින් මේකේ full review එකක් ඇත්තටම මේ මම unboxing part එකක් කරන්න නෙමෙයි. මේක මගේ ගෙදර අපේ ගෙදර තිබ්බේ. මේක ඊඩන් එක ගන්න කලින් තමයි මේක පාවිච්චි කරේ. ඇතරම මේක සවුන්ඩ් ක්වොලිටි ගොඩක් හොඳයි. හැබැයි මට මේකේ වොට් ගන්න මදි වගේ තේරිච්ච හින්දා තමයි මම ඊඩන් එකට ගියේ. මොකද මම හොයන්නේ ඇත්තටම බජට් සෙග්මන්ට් එකේ සාමාන්‍ය රුපියල් ලක්ෂයට අඩු බජට් එකේ ගන්න පුළුවන් හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් විතරයි මම තෝරන්නේ. ඉතින් මොකද ඕනම කෙනෙකුට එෆෝඩ් කරන්න පුළුවන් ගානක් තමයි ලක්ෂයට අඩු වටිනාකම කියන්නේ. එතකොට ලක්ෂයට අඩු ඩිවයිස් එකක් ගන්න ඕනම කෙනෙකුට පුළුවන්. හැබැයි ඊට එහා උඩින් යන ඩිවයිසස් ගන්න හැමෝටම බෑ. ඉතින් ඒ හින්දා හැමෝම වෙනුවෙන් ඒ කියන්නේ වැඩි පිරිසක් ඉන්නේ ලක්ෂයට අඩු ප්‍රොඩක්ට් ගන්න පුළුවන් හින්දා මම මේක තෝරගත්තේ. ඉතින් මේක ගැන කතා කරමු. මට මේක අන්බොක්සින් වීඩියෝ එකක් ඔයාලට කරන්න බෑ. ඕන තරම් අන්බොක්සින් වීඩියෝ කරලා තියෙනවා කට්ටිය. ඉතින් ඔයාලා ඉතින් ඒකේ අමුතුවෙන් දෙයක් නැහැ. ඒකට හම්බෙන්න තියෙන දේවල් එහෙමම හම්බෙනවා. ඉතින් අද මේකේ ක්වික් රිවිව් එකක් නෙමෙයි කරන්නේ. පොඩි එක්ස්ප්ලැනේෂන් වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අපි බලමු මේක වීඩියෝ එකේ මේ ස්පීකර් එකට අපිට තියෙන ස්පෙસિෆිකේෂන් මොන වගේද කියලා. ඉතින් සරලවම කියන්න ඕනේ මෙන්න මේ ස්පීකර් එක ගැන කිව්වොත් මේ ස්පීකර් එකේ අපිට RMS watt 75ක තමයි පවර් එක තියෙන්නේ. ඔයාලට මම මෙතන පෙන්නන්නම්. ඉතින් RMS watt එක 75ක් කියලා තමයි තියෙන්නේ. මේක DC 5 volt වලින් තමයි charge කරන්න තියෙන්නේ. ඔයාලට මොඩල් නම්බර් එකේ ඩිවයිඩ් එක මෙතනින් බලා ගන්න හම්බෙනවා. ශිම කතාව මේකේ USB type C වලින් තමයි ඔයාලට charge කරන්න දීලා තියෙන්නේ. ඒක මේකේ තියෙන ස්පෙෂල් ෆීචර් එක. ඉතින් USB type C පාවිච්චි කරලා ඔයාලට මේක charge කරන්න පුළුවන්. ඒ වගේම මේකට ඔයාලට mic input ports දෙකක් හම්බ වෙනවා. ඒ වගේම guitar input port එකක් හම්බ වෙනවා. USB port එකක් හම්බ වෙනවා. ඒ වගේම memory card එක ගන්න පුළුවන් හැකියාව වගේම AUX function එක මේකේ තියෙනවා. ඒ වගේම ඊට අමතරව මේකේ bass option එක, treble option එක, guitar volume සහ mic echo එක, mic volume එක වගේම master volume එකත් හම්බ වෙනවා. මේකේ අපිට rechargeable wireless mic දෙකක් හම්බ වෙනවා. ඊට අමතරව මේක charge කරන්න, mic එක charge කරන්න අපිට USB type C to type A cable එකක් හම්බ වෙනවා. ඔය ටික තමයි මේකේ තියෙන විශේෂත්ව features ටික. ඒ වගේම මේක සාමාන්‍ය battery life එක ගැන කතා කරොත් පැය 3ක් පැය 4ක් වගේ තමයි පොඳ play time එක සද්දේ උඩරිම දාලා play කරොත්. හැබැයි මේ ඔයා සාමාන්‍ය ඇවරේජ් සවුන්ඩ් එක දාගෙන ප්ලේ කරන කෙනෙක් නම් ඔයාට පැය 5ක් 6ක් අතර කාලයක් මේක සවුන්ඩ් එක ප්ලේ කරන්න පුළුවන්. ඔයාට මේ මෙතන උඩ බලා ගන්න හම්බෙන්නේ මේකට හම්බෙන්නේ ඉන්බිල්ට් ටියුටර්ස් දෙක. මේවා PSO8 නෙමෙයි guys. මේවා මේ crossover වලට අපි සාමාන්‍යයෙන් දානවා වගේ magnet ටියුටර්ස් තමයි මෙතන තියෙන දෙපැත්තට වෙන්නේ. ඒ වගේම මෙතන තව ටියුටර්ස් දෙකක් තියෙනවා. මේක මිඩි ස්පීකර් එකක් කියන්නත් බෑ. පේන විදියට ඒක ටිකක් ටියුටර් එකක් වගේ තමයි තියෙන්නේ. ඔයගෙම මේක අඟල් 8 වූෆර් දෙකක් එක්ක තමයි මේ සිස්ටම් එක එන්නේ. ඔයාට ඒ වගේම මේක ට්‍රොලි ඔප්ෂන් එක තියෙනවා. අපිට ඇදගෙන යන්න පුළුවන්. මේකේ ට්‍රොලි ඔප්ෂන් එක එනවා. ඇදගෙන යන්න පුළුවන් වෙන්න. හැබැයි මේකේ හැන්ඩල් එකක් සෝටින් හැන්ඩල් එක ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාට උස්සගෙන යන්න පුළුවන් විදිහට ට්‍රොලි හැන්ඩල් එක, ට්‍රැවල් හැන්ඩල් එක ඒක ඉන්නේ නැහැ. මෙතන මේ බොක්ස් එක ගැන කිව්වොත් මෙතන මේ ඔයාට එක්ස්ට්‍රා බැටරි එකක් මේකට ෆික්ස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ මදර් බෝඩ් එකේ සාමාන්‍ය බැටරි එක යන්නේ වෝල්ටේජ් එක 7.4 වගේ බැටරි එකක් තියෙන්නේ. හැබැයි මේ ඔයාට මෙතන 12 වොට් බැටරි එකක් හරි 6 වෝල්ටේජ් ලිතියම් අයන් බැටරි පැක් එකක් හරි මෙන්න මෙතනට ඇඩ් කර දාන්න පුළුවන්. එතකොට මෙතන ලොකු බැටරියක් හයි කරොත්
මේක ටයිම් සයිකල් එක වලට තමයි වැඩි කරගන්න පුළුවන්. ඒක මේ ස්පීකර් එක රිපෙයාර් කරන කෙනෙකුට කියලා කියන්නේ පාටි බොක්ස් ස්පීකර් රිපෙයාර් කරන කෙනෙකුට කියලා ඔයාලට ඒ ලයින් එක හදාගන්න පුළුවන්. නැත්නම් ඉලෙක්ට්‍රොනික දන්න කියන කෙනෙකුට හරි කියලා ඒ ටික හදාගන්න පුළුවන්. ඒක කරගත්තොත් ඔයාලට එක දිගට මේක එකපාරට charge කරලා ඔයාලට පුළුවන් අඩුම පැය 8ක් 10ක් අතර කාලයක් පරිම පැය 24 මුණක් ප්ලේ ටයිම් එකක් ගන්න පුළුවන්. ඒ වගේ ලොකු බැටරි එකක් දාලා. මොකද මේකේ තියෙන බැටරි එක මිලි ඇම්පියර් හව 4500 අඩු. එතකොට එහෙම බැටරි එකකින් අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ටයිම් එක ගොඩක් සීමිතයි. හැබැයි අර වගේ ලොකු බැටරි එකක් මේකට දාගත්තොත් ඔයාලට පුළුවන් මේක එක දිගට පැය 24 මුණක් එක දිගට වැඩ කරවන්න. KXR speaker blazing. High coat crew, put your hands up high. We keep the fire burning all night long.